ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිවී ඇති උණුසුම්කාරී තත්ත්වය සහ ඉදිරියේදී ඇතිවිය හැකි ලෝක දේශපාලනික තත්ත්වයන් හේතු කොටගෙන ලංකාවේ වරාය සහ ගුවන්තොටුපළට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡාවක් ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඉන්දු පාකිස්තාන අර්බුදය නිසා වරායට අමතරව නැව් පැමිණීමට ඉල්ලීම් පවතින අතර ඒවා කාර්යක්ෂමව මෙහෙයුම් කටයුතු සිදු කිරීමටත් දැනට සිදුවන මෙහෙයුම් කටයුතු වලට බාධාවක් නොවී එම කටයුතු සිදු කිරීමට ඇති හැකියාව සහ යෝජනා සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරිණි. වරාය මෙන්ම ගුවන්තොටුපළද ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට සූදානමින් පවත්වාගත යුතු බවට අවධාරණය කළ අමාත්‍යවරයා ලෝක දේශපාලන තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින් එය අවස්ථාවක් කරගනිමින් කාර්යක්ෂමව වරාය සහ ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු සිදු කරගත යුතු බවත් එහිදී පැවසීය. වරාය අධිකාරියේ නිලධාරීන්, ගුවන්තොටුපළ නිලධාරීන්, කොළඹ හම්බන්තොට වරායන්වල පර්යන්ත භාර නිලධාරීන්, නැව් සමාගම් නියෝජිතයින් සහ රේගු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.